කල්‍යාණ මිත්‍රවරුනි, අද දවසෙත් පොඩි දහම් කාරණාවක් කතා කරන්න තමයි දැස්ති වෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, මේ දහම් ගමන නැත්තම් මේ ආපු අධ්‍යාත්මික ගමන ගත්තහම අපි හැමෝටම තියෙනවා ආදර්ශමත් චරිතයක්. සරල කිව්වොත් ඔබ කාගේද සරණ යන්නේ නැහොත් ඔබ කියાવી ගෞතම බුදුන්ගේ සරණ යනවා. එහෙ නැත්නම් අම ජේසුස් වහන්සේ සරණ කරගෙන ඉන්නවා. නැත්නම් අල්ලා දෙව් සරණ කරගෙන ඉන්නවා. හරි. ඔබට යම්කිසි අධ්‍යාත්මික උපදේශනයක්, අධ්‍යාත්මික මාවතක් තියෙනවා. හැබැයි සාරණ අනිත් පැත්තට ඇහුවොත් මේ මාවත ඔබ කොච්චරක් දුරට ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවද කියලා කාරණා ඇහුවොත් ඔබට දෙන්න උත්තරේ මොකද්ද? ගොඩක් දේවල් අපි හිතන දේවල් තමයි අපිට හිතන ගොඩක් අපි කරුණු කාරණා එකතු කරගෙන ඒ මත විශ්වාසය තියලා තමයි අපි වැඩ කරන්නේ. හැබැයි හොඳට බලන්න කල්‍යාණ මිත්‍රවරුනි, මේ අධ්‍යාත්මික ගමන මේ ජීවිත කාලය තුලදී ආපු ප්‍රත්‍යක්ෂ කරපු සත්‍ය මත සත්‍ය මාර්ගය ආපු සත්‍ය මේ මාර්ග ලুকু ගමනක අවසානක චරිතත් මේ වෙනකොට අපේ තන අපේ ලෝක තුල තියෙනවා. හැබැයි අපිට දකින්න බැරි මොකද අපි ඔළුව දැනුම් පුරවගෙන අපි පරණ මතකයක් ඔස්සේ වර්තමානයක් අත ගන්න හින්දා. ඒකට කල්‍යාණ මිත්‍රවරුනි, අපි හැමදාම පරණ මතකයක් එක්ක වර්තමානයේ අත ගන්නකොට ඔබට හම්බෙන්නේ පරණ තොරතුරක්ම තමයි. හැබැයි මේ සජීවීව මේ අධ්‍යාත්ම ගමන ආපු අධ්‍යාත්පාරය ආපු ඒ අත්දැකීම තියෙන බුදුවරු ඊට එහා ගියපු අය මේ හැමදේම ස්පර්ශ කරපු පුද්ගල ධර්ම නැත් පුද්ගල චරිත ගොඩාක් තියෙනවා. පුද්ගල චරිතයක් තියෙනවා. අන්නේ පුද්ගල චරිතේ ඒ චරිතේට ඔබට විවෘත වෙන්න නම් ඔබ අංකයකට ඔබ මේ දැනුම ඇතෑරලා ඔබ දර්ශනය දකින්න තැනටපත් වෙන්න ඕන. එහෙනම් ඔබට මේ සත්‍ය ගවේෂණය කරන්න නම් ඒ සත්‍ය මූලික හොයාගෙන යන්න නම් ඔබ මේ මොහොතේ මේ තුල සත්‍ය දැකගෙන සත්‍ය බලාගෙන ඉස්සරහට එන්න ඕන. ඒකට ඔබ ආදර්ශම චරිතයක් නැහැ. ඒ නිසාද ගොඩාක් සත්‍ය වල්මත් වෙලා ඉන්නේ. සත්‍ය දුන පාරේ මගදුර ගියාම තේන අපි ආව පාර වැරදි කියලා. ඔබ එතකොට ගොඩාක් දුර ඇවිල්ලා කාලේ ගිහිල්ලා. හැබැයි ඔබට පුළුවන් නම් මේ පණිවිඩය අහලා මේ පණිවිඩය දැකලා අහලා මේ කොතනද ඒක තියෙන්නේ, මොකද එතන වෙන්නේ, කොහොමද ඔක වෙන්නේ කියන කාරණාව විමර්ශනයක හොයාගෙන ආවොත් ඔබට මේ මාර්ගය හම්බ වෙනවා. ඔබට මේ මාර්ගය දකින්න පුළුවන් වෙනවා. මේ මාර්ගයේ කෙල පැමිණිය වූ මේ චරිතය ඔබට හම්බ වෙනවා. ඔබ හොඳට බලන්න. බුද්ධ චරිතයක් තියෙන්නේ. බුද්ධ පුද්ගලයා බුද්ධ චරිතයක් තියෙන්නේ. ඔබට බුද්ධ චරිතය හම්බෙන්න නම් ඒ බුද්ධ චරිතය තුළ ඒ බුද්ධ සත්‍යය තුළ ඒ මාර්ගය ආපු කෙනෙක් ඔබට වර්තමාන සජීව මුණ ගැහෙන්න ඕන. ඒ අවස්ථාව හැමෝටම තියෙනවා. හැබැයි අපිට තේරෙන්නේ අපේ තියෙන ඔළුවේ තියෙන ඒ තොරතුරු අයින් කරලා දාලා අලුතෙන් හිතන්න නැවුම දකින්න. හොඳට බලන්න කල්‍යාණ මිත්‍රවරුනි, කියන්නේ නෛර්යානික ධර්මයක්. එහෙම නැත්නම් නව ලෝකෝත්තර සීසත් ධර්මයක්. ඒ නව ලෝකෝත්තර සීසත් ධර්මයක් දකින්න නම් පරණ දෙයක් තියන් ඉන්න පුළුවන් වේද? ඔබට මේ නව ලෝකේ විවෘත වෙලා තියෙන බව පේන්නේ නැත්තේ ඇයි? ඔබ ඒකට අහුම්කම් දෙන්නේ නැත්තේ ඇයි? ඔබ හැම වෙලෙම පරණ එකක් එක්ක සම්බන්ධතා බලාගෙන අනාගතය තීරණය කරන හින්දා. හැබැයි මොහොතට ඔබ ඇතෑරලා ඔබ මොහොතේ මේ කාරණා විශ්වාස කරලා ඒ මාර්ග විශ්වාස කළේ පණ්ඩිත විශ්වාස කළ ඔබ ඒ මොහොත ඔබ ඇතෑරියොත් අන්නේ අතාරන මොහොතේ ඔබ තුල බුදුන් පහළ වෙනවා. ඔබේ ලෝක ඇතෑරපු මේ මොහොතේ ඔබ තුල බුදුන් පහළ වෙනවා. අන්නේ බුදුන්ට අවස්ථාව දෙන්න. ඔබට නව ලෝකයක් පෙන්වනවා. නව මාර්ගයක්, නව මාවතක් විවෘත කරලා දෙනවා. එන් එතන තමයි එන්නේ. එතකොට ඔබ ඇතුලේ බුද්ධ, ඔබ ඇතුලේ ස්වභාවය අවදිලා, ඔබ ඇතුලේ අධ්‍යාත්ම අවදින්නන්නේ හිස් බව සහ ඔබ ඇතෑරීම කියන ස්වභාවයට පත් වන කෙනා තුළ අපි කලින් අපි අධ්‍යාත්මික ගුණය සහ අධ්‍යාත්මික බුද්ධ ඔබ අවදි වෙනවා. ඔබ අධ්‍යාත්මික බුද්ධ අවදි වුණාට ඔබ ඒකත් එක්ක ජීවත් වෙන්න ඔබ දන්නේ නැත්නම් ඒ මාර්ගය ආපු කෙනෙක්, ඒ මාර්ගය ආපු චරිතයක් පිළිබඳව ඔබ සම්බන්ධ වෙලා
කතා කරලා තොරතුරු දැනගෙන කොහොමද මේ පාරේ එන්නේ? ඒ පාරේදී හම්බෙන දේවල් මොනවද කියලා තේරුම් ගන්න නම් ඒත් එක්ක සම්බන්ධතාව තියා ගන්න ඕනේ. එහෙනම් කල්යාණ මිත්‍රයෝනේ මේ වෙනකොට මේ විශ්වයේ දොර ඇරලා තියෙනවා. ඔබේ දැක්ම සහ ඔබේ තොරතුරු තමයි ඔබ පස්සට දාලා තියෙන්නේ. හොඳ තේරුම් ගන්න කල්යාණ මිත්‍රයෝනේ බුද්ධ රත්න ජීවමානයි වෙන මොකුත් ජීවමානයි කියලා නැහැ. බුදුන් ජීවමානයි. ඔබේ ශාස්ත්‍රun ජීවමානයි. ඒ ජීවමාන ශාස්ත්‍ර මුණ ගැහෙන්න නම් ඔබ අතාරින්න වෙනවා. ඔබ ඇතෑරියොත් තමයි ඔබට මේ ලෝකේ නැත්තම් මේ සිස්ටම් නැත්තම් මේ ක්‍රමවේදින් ඉලි තිසිලා යන්න පුළුවන්. නැත්තම් නිවීම කියන සාක්ෂාත් කරගන්න නම් ඔබ කිසිම බැඳීමක් සම්බන්ධතාවයක් තියාගන්න බෑ. හැබැයි ඔබ බුදුන් විශ්වාස කරන්න වෙනවා. බුද්ධ විශ්වාසා පරමාඥාති. පරමඥාති විශ්වාස වෙන්න ඕන කල්ලාන මිත්‍රවරුනි. එහෙනම් ඒ සඳහා ඔබට ඇරයුමකුත් මේත් එක්ක කියනවා. ආරාධනාවක් මේත් එක්ක මම කරනවා. එන්න මෙන්න මේ අධ්‍යාත්මය දකින්න. අධ්‍යේ සත්‍ය මාර්ගය දකින්න. සත්‍යයෙන් සත්‍ය දකින්න. නැව නැත්තම් ඔබ ආලෝකයෙන් ආලෝකයට එන්න. අපි ගොඩාක් වර 4ක් ඉන්නවා මිත්‍රවරුනි. ගොඩාක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන අය ඉන්නවා. අඳුරෙන් ආලෝකයට යන අය ඉන්නවා. ආලෝකයෙන් ආලෝකයට යන අය ඉන්නවා. ආලෝකයෙන් අඳුරට යන අය ඉන්නවා. මෙන්න එතකොට වැදගත් දේ තමයි මේ ආලෝකයේ ඉඳලා ඔබ අඳුරට යයිද කියලා පුංචි බයක් වේදනාවක් තමයි මේ කතා කරන්නේ. අඳුරෙන් ආලෝකයෙන් අඳුරට කෙනෙක් ගියොත් එයා සසර ආපහු ගොඩ සෑහෙන වටයක් යන්න වෙනවා. හැබැයි ඔබ මොනෝ හේතුවකින් ඔබ අඳුරෙන් ආලෝකයට ඇවිල්ලා ඉන්නවා නම් මේ වචනේ අහන තැනට දැනන තැනට ඇවිල්ලා ඉන්නවා නම් ඔබට බුද්ධ දැනන තැනට ඇවිල්ලා ඉන්නවා නම් ඔබ අඳුරෙන් ආලෝකයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? ඔබ නැවත ආලෝකයෙන් ආලෝකයට එන්න ඕනේ. ආලෝකයෙන් ආලෝකයට එන්න නම් එනගේ මාර්ගයෙන් දක්වපු මාර්ගයේ පරිහරණය කරපු ඒ ආශ්‍රය තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රත්වයෙන් තියෙන්න ඕනේ. වැදගත් දේ මිත්‍රොන් කල්යාණ මිත්‍රත්වය. ඔහු තමයි ඔබට නිවැරදි මාර්ගය පෙන්නලා ඔබ හරි තැන තියන්නේ. අද මම ඔබට කරනවා වෙන්න පුළුවන්. හෙට ඔබ මට කරනවා වෙන්න පුළුවන්. මෙහෙම ගමනක් මේකේ තියෙන්නේ. අපි හැමෝටම එක එකනට අත දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට මේ සසරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම වඩා අරියුම් කරන්නේ. ඒ අධ්‍යාත්මය තුරට එන්න, අධ්‍යාත්ම අඳුන ගන්න, ඒ ආශ්‍රයයට එන්න. එතකොට ඔබ තුල નિરાයාසම ඔබ ඇතුලේ බුද්ධ, ඔබ ඇතුලේ ඉන්නේ බුදු හඬ, බුද්ධ බවද වෙනවා. ඒ බුද්ධ තුලින් ඔබ නව ලෝකයක්, නව ධර්මතාවයක් තුල ඉඳගෙන ඔබට නැවුම් ලෝක ස්පර්ශ කරමින් සතුටෙන් නිදහසේ සැනසීමේ මේ ගමන කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම හැමදෙනාට අරියුම් කරන්නේ සඳහා ඔබ සූදානම් වෙන්න, ලෑස්ති වෙන්න. ඔබ පරක් වෙන හැම මොහොතක් තුළම ඔබ යන්නේ ආපහු පිටිපස්සට සසරට වැටෙන්නේ. එන ගෙවන හැම තප්පරයක් මේ මොහොතේ ගෙවන හැම මොහොතක්ම ඊටාම දුර්ලභයි. මේ ගෙවන හැම මොහොතක් ගෙවන තප්පරයක් නැවත ඔබට මුණ ගැහෙන්නේ නැහැ. ඒතර ඔබට එන හැම දෙයක්ම අලුත් දෙයක් ඔබ දකින්න පුරුදු වෙන්න, අලුත් සංඥාවකට ගන්න පුරුදු වෙන්න. ඒතකොට තමයි පුළුවන් වෙන්නේ ඔබට මේ ලඳු ලෝකෙ තුල වැජබිලා ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට ආරාධනා කරන්නේ මේකට එන්න කියලා. ඕක තමයි මට දෙන්න දහම් පණිවිඩය. ඒ නිසා අංක 1 තමයි ඔබ යන්නේ ඔබේ අධ්‍යාත්මික බුද්ධ අධ්‍යාත්ම අවදි කරගෙන අධ්‍යාත්මික බුද්ධට දෙන අවස්ථාවත් එක්ක ඔබ මේ ක්‍රමවේද තීරුම් අරගෙන අලුත් ලෝකයක් එක්ක නැවුම් කෙනෙක් ප්‍රභාෂර කෙනෙක් ඔබ තුළ ඉන්නවා යට අවස්ථාව දෙන්න. එන හැම දිනාට මේක මතක් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ඔබට ඥානය ප්‍රඥා පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පුංචි පඬිමෙත් මම සමාප්ත කරන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.